ඔයාදන්නවද ෆුට්බෝල් ලෝක කුසලාන 3ක ගීත නිර්මාණය කරපු එකම ගායිකාව ශකිරා කියලා. ඒ විතරක් නෙමෙයි. ඇගේ ගීත පිටුපස තියෙන්නේ පුදුම කතාවක්. 2010 අප්‍රිකාවේ පැවති ලෝක කුසලානයේ වෙනුවෙන් ඇය දකුණු අප්‍රිකානු සංගීත කණ්ඩායමක් වන ෆ්‍රෙෂ්ලි ග්‍රවුන්ඩ් සමග එක්ව වකා වකා ගීතය නිර්මාණය කළා. කැමරූන් හමුදා බටයන් අතර ජනප්‍රිය සැංගලේවා නම් සාම්ප්‍රදායික ගීතයකින් ආభాෂය ලැබූ මෙය පාපන්දු ඉතිහාසයේ ජනප්‍රියතම නිල ගීතයක් බවට පත් වුණා. නමුත් මෙහි ඇති ලස්සනම කතාව මේකයි. මේ ගීතෙන් ලැබුණු සියලුම ආදායම ශකිරා යෙදෙව්වේ අප්‍රිකාවේ දුෂ්කර ප්‍රදේශවල පාසල් ඉදිකිරීමට. ඇයගේ පුණ්‍යාධාර සංවිධානය හරහා අප්‍රිකාවේ රටවල් කිහිපයක පාසල් 20ක් ඉදි කළ අතර ඒ හරහා දහස් ගණනක දරුවන්ගේ ජීවිත වෙනස් කරන්න ඇය සමත් වුණා. 2014 බ්‍රසීල ලෝක කුසලානය වෙනුවෙන් ඇය ප්‍රසිද්ධ බ්‍රසීල සංගීතඥ කාලිහෝස් බ්‍රවුන් සමග එක්ව ලාලාලා ගීතය නිර්මාණය කළා. මේ ඇගේ ඩෙයා ගීතයේ ප්‍රතිනිර්මාණයක් වන අතර බ්‍රසීලයේ සාම්ප්‍රදායික සම්බා රිද්ම එකතු කර නව පද රචනා කරලා මේක නිර්මාණය කරලා තිබුණා. මෙම ගීතය නිල ගීතය නොවුනත් නිල ගීතයට වඩා ජනප්‍රිය වෙන්න මේ ගීතයට පුළුවන් වුණා. ඒ වගේම සුපිරි පාපන්දු තරු රැසක් මේ වීඩියෝකට සම්බන්ධ වුණු අතර වීඩියෝ බිලියන 1.3කට අධික නැරඹුම් වාර ප්‍රමාණයක් ලබා ගන්නත් සමත් වුණා. දැන් 2026 උතුරු ඇමරිකානු ලෝක කුසලානය වෙනුවෙන් ඇය ග්‍රෑමි සම්මානලාභී නයිජේරියානු ගායක බර්නා බෝයි සමග එක්ව ඩායි ඩායි ගීතය නිර්මාණය කරලා තියෙනවා. ඇෆ්‍රෝබීට්ස්, ලතින් පොප් සහ ගෝලීය රිද්මය අපූර්වට මිශ්‍ර කරපු මේ ගීතයත් නිල ලෝක කුසලාන ගීතයක්. ඩායි ඩායි කියන්නේ ඉතාලි භාෂාවෙන් එන්න කියන අර්ථය ඇති වචනයක්. ඒ වගේම තමයි 2026 ජූලි 19 වෙනිදා පැවැත්වෙන අවසන් මහා තරඟයේ විවේක ප්‍රසංගයේ ප්‍රධාන ගායිකාව ලෙස සහභාගී වෙන්න ශකිරාට අවස්ථාවක් ලැබිලා තියෙනවා. මේ ලෝක කුසලාන ඉතිහාසයේ ප්‍රථම අවසන් තරඟ විවේක ප්‍රසංගය වීමත් සුවිශේෂී සිදුවීමක්.